මේ කුමකටද සූදානම් වෙන්නේ කියලා දන්නවද? ටිකක් බලන්නකෝ මේ කොහෙද යන්නේ? මේ මොකේද සූදානම් වෙන්නේ කියලා සතුටින් බලලා පුළුවන් නම් අනුමෝදන් වෙන්න. මේ කුමක්ද අපි සිදු කරන්නේ කියලා බලලා. අනුරාධපුර කුඩාමානින්ගමුව ශ්‍රී ලංකානන්ද විහාරය 2022 තමයි ආරම්භ කළේ. මේ ස්ථානයේ පළමු සබ්ද පූජාව බෝධීන් වහන්සේ වැඩමවී සිදු කර මේ පින්වත් පිරිස බෝධීන් වහන්සේ රෝපණය කරලා පළමු සම්බුද්ධ සබ්ද පූජා කරලා අපි මේ පින්වත් පිරිස ඒ වගේම මේ විශාල දාගැබ් වහන්සේ නිර්මාණය කරන යන අවස්ථාවදී අපරාධය තමයි සිදු කරන්නේ. ඒ පළමු සම්බුද්ධ පූජාව වර්තන මට හිතෙන්නේ ඔබතුමාලගේ මොකක් භාග්‍යයක්. ඒ කියන්නේ අපිට චෛත්‍ය රාජානන්දලා ගාව දේශනාද පූජා පවත්වන්න පුළුවන්. හැබැයි පළමු අවස්ථාව ඒ වගේම මෙච්චර විශාල එකක ජීවිතේ පළමු අවස්ථාව පවත්වලා නැද්ද? මේ ඔබතුමාලගේ ජීවිතේ මේ උතුම් දාගැබ් වහන්සේ හැදුවට තව සත්‍ය පූජා කරනවා. එනිසා ඔබතුමාලා ඒ ලැබිච්ච ඔබතුමාලගේ දක්ෂතාවයේ කෞශල්‍යයේ සසරද කරපු මහා පිනට අන්නේ මහත්යද ලැබුණා. ඒ කියන්නේ දිනය 2026 පස්වෙනි මාසෙ 10 වෙනිදා. ඉතින් අපේ පින්නිකන්ස් අද සම්බුද්ධ පූජාව සත්‍ය පූජාව ඔබතුමිය මහත්ම දරුවන් මහා විශාල දර්ශනයක් වියදම් කළ මේ හදන මහා සෑ සම්බුද්ධිය ඇතුලේ අද සම්බුද්ධ පූජා පාත්‍රන ඔබතුමියට අමාන්‍ය ඔබතුමාලට තව සසරේ මේ වගේ සම්බුද්ධ පූජා පාත්‍රන කියන්නේ මේවා අමාන්‍ය වන පිරිසක් පාත්‍රන පූජාව